අයිබෝවන් යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. මේ අරන් ආපු වීඩියෝ වල කියන්න හදන්නේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ තියෙන අනර්ගිනමක් ගැන තමයි. නිදහස් නිස්කලංක ආරක්ෂිත සාමකාමී වටපිටාවක් සහිත ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. ආරක්ෂිත වැටක් සහිත තුන් පැත්තකින් තාප්පයකින් වටවුණු මෙම අනර්ග ඉඩම පර්චස් 13.2කින් පමණ සමන්විත වෙලා තියෙනවා. තවද නිර්වුල් බිම් සවිය ඔප්පු සහිත සියලුම නීතිමය ලේකලිද ඉඩම සතුව පවතිනවා කියලත් ඔයාලට මතක් කිරීමක් කරනවා. දල ගැලීම් ගම් වතුර ආදී ස්වභාවික විපත් වලින් තොර අනර්ග ඉඩමක් කියලත් මට ඔයාලට මේ ඉඩම හඳුන්වා දෙන්න පුළුවන්. එපමණක්ද නොවේ ජලය සහ විදුලිය පහසුකම් මෙම අනර්ගිරීමට සපයලා තියෙන්නේ කියලත් ඔයාලට මතක් කිරීමක් කරනවා. ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග පෙවසයක් ඇති අතර සියලුම ගමනාගමන කටයුතුද ඉතාමත් පහසුවෙන්ම කර ගැනීමට හැකියාවක් පවතිනවා. නිස්කලංක පරිසරයක නාගරික පහසුකම් වලටද ආසන්න වෙති මෙම අනර්ගිරීමේ සිට මාර්ගාංක 119 දෙහිවල මහරගම බස් පාරට මීටර් 500ක්ද දෙහිවලට නුගේගොඩට හා කළුබෝවිලට කිලෝමීටර් 1ක්ද මහරගමට කිලෝමීටර් 7.5ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල්, සාප්පු සංකීර්ණ සුපිරිවෙල්ද සෙල්, බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහා ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද මේ අනර්ගිරීමේ දල පවතිනවා. එහෙමනම් යාළුවේ නිස්කලංක පරිසරයක නාගරික පහසුකම් වලටද ආසන්න වෙති මෙම අනර්ගිරීමේ පර්චස් එකක් ලක්ෂ 40ක් වැනි මුදලකට අලෙවි කිරීමට බලාපොරොත්තු සිටින අතර ඔයාලා මිලදී ගන්නවා නම් මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලාත් දැනුම් දීමක් කරනවා. ඉතින් යාළුවේ සියලු පහසුකම් සහිත මෙම අනර්ගිරීම ඔයා මිලදී ගන්නවා නම් ඔයාට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වන WhatsApp නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් මේ අනර්ගිරීම මිලදීගෙන ඔයාගේ හිතේ ඇති සිහින නිවසිදි කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට දෙහිවින් ස්තුතිවන්ත වන ගමන් ආයෙත් මේනිම වීඩියෝ එකක් අරගෙන ඔයාලට එනකන් අදට නවතිනවා. ගිහින් එන්නම්. සියලු දෙනාට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.